හෙලෝ යාළුවනේ කොහොමද ඔයා සාදරයෙන් පිළිගන්න මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ INTJ personality type එක ගැන. ඉතින් INTJ ලා ඉතින් මම කතා කරන මේ වීඩියෝ INTJ ලා ගැන. ඉතින් INTJ කියන්නේ introvert කෙනෙක්. introvert ලා ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඉතින් අපට බලන්න introvert කෙනෙක් හැසිරෙන්නේ කොහොමද, යාළුවේ ගති ලක්ෂණ ගැන මම කලින් වීඩියෝ එක කතා කරා. ඉතින් introvert කෙනෙක් සරලව කිව්වොත් INTJ ලා මිනිස්සු එක්ක වැඩිය දවසම ගෙවන්න කැමතියි. INTJ ලා දවසේ වැඩි හරියක් තනියම ගෙවන්න තමයි කැමති. තනියම තමයි ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සු එක්ක ඉන්නවා ටිකක් අඩුයි. සාපේක්ෂව තනියම ගොඩ වෙලාවක් ඉන්න තමයි කැමති. මිනිස්සු එක්කත් ඉන්නත් කැමති. ඒත් මුළු දවසම මිනිස්සුත් එක්ක ඉන්නකොට එයාට මානසික හැදෙනවා. මිනිස්සු එක්ක ගොඩාක් වෙලා හිටියාම එයාගේ මොළේට මානසික, ඒ කියන්නේ මොළේට ඕන කරන මේ මානසික ශක්තිය එයාගේ නිපද වෙන්නේ මේ තනියම ඉන්නකොට. ඒ හින්දා මිනිස්සු එක්ක ඉන්නකොට මානසික ශක්තිය අඩු වෙනවා. ඒ හින්දා INTJ ලා ගොඩක් කැමති තනියම ගොඩක් වෙලා දවසේ වැඩි හරියක් තනියම ඉන්න. ඉතින් ඒ කියන්නේ යාලා මිනිස්සුන්ට අකමැති එහෙම නෙමෙයි. මිනිස්සුත් එක්ක ඉන්න කැමති. ඒත් දවසේ වැඩි හරියක් තනියම ඉන්න තමයි යාලා බලන්නේ. තනියම වැඩ කටයුතු ටික කරගන්න. ඉතින් INTJ ලා ගැන මම විද්‍යාත්මක කරුණු ටික මම මුලින්ම කියන්නම්. ඉතින් INTJ ලා ගොඩක් අඩුයි. INTJ ලා සාමාන්‍යයෙන් ජනගහනයේ 100ට 1ක් 2ක් 3ක් වගේ ඉන්නේ. ඒ කියන්නේ INTJ ලා උපදිනවා ගොඩාක් අඩුයි. ඉතින් ඒක එහෙමයි. ඉතින් INTJ ලා සමාජයේ හොයාගන්න ගොඩක් අමාරුයි. මොකද යාලා ගොඩක් අඩුවෙන් තමයි උපදින්නේ. මේ හරි, මම යාගේ විද්‍යාත්මක කරුණු ටික විස්තර කරන්න. ඉතින් introverted intuition, ඒ කියන්නේ INTJ දවසේ වැඩි හරියක් මොලේ වැඩ කරන්නේ මට මොනවද ඕනේ, මට මොනවද ඕනේ, මම මොනවද ආස, මට මොනවද කරන්න ඕනේ, මං ආස. ඒ කියන්නේ INTJ දවසින් වැඩි හරියක් මොලේ වැඩ කරන්නේ මට මොනවද ඕනේ, මම මොනවද ආස, මම මොනවද කරන්නේ. ඒ අර තමන්ගේ අවශ්‍යතාව ගැන තමයි වැඩියෙන්ම හිතන්නේ. තමන් අනාගතයේදී මොනවද කරන්නේ, අර තමන්ගේ උමනාවන්, තමන්ගේ ආසාවන් ගැන තමයි දවසින් වැඩි හරියක් හිතන්නේ. ඉතින් ඒකේ එයාලගේ හැටි. ඉතින් අර අනික් අයගේ උමනාවන් වලට වඩා තමන්ගේ උමනාවන් ගැන හිතනවා වැඩි. ඒක වැරද්දක්වත් එහෙම නෙවෙයි, එයාලගේ හැටි. ඒ වගේම INTJ ලා අනික් අය හිතන විදිය, ඒ කියන්නේ අනික් අය තමන් ගැන හිතන විදිය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. සමාජ තරාතිරම, සෝෂියල් ස්ටේටස් එක ගැන, සමාජයේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා මේ තමන්ට තමන්ගේ තරාතිරම ගැන ගොඩාක් මේ වද වෙනවා. ඒ වගේම තමන්ගේ වටේ ඉන්න අය, අනික් අය තමන්ගේ වටේ ඉන්න අය තමන් ගැන ගොඩක් ලොකුවට හිතනවට කැමති. අනික තමන්ගේ වටේ ඉන්න අය තමන්ට ගරු කරනවට ගොඩාක් කැමති. ඉතින් INTJ ලා කැමති. ඒ වගේම INTJ ලා මොකක්හරි තීරණයක් ගන්න කලින් තමන්ගේ වටේ ඉන්න අයගෙන් අහනවා. බුද්ධිමත් කියලා හිතන අයගෙන් අහලා එයාලගේ අදහසුත් අරගෙන තමයි තීරණයක් ගන්නෙ. ගොඩක් වෙලාවට තනි තීරණ ගන්නවට වඩා අනික් අයගෙනුත් අහලා මේ එයාලගේ අදහසුත් අරගෙන යම් නිගමනයකට ඇවිල්ලා තීරණය කරන එක තමයි එයාලා ගොඩක් කරන්නේ. ඉතින් එයාලත් මේ අනික් අය කියන දේවල් එකපාරට ඔලුවට දාගන්නේ. අනික් අය කියන්නේ ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් හොයලා බලලා තමයි ඔලුවට දාගන්නේ. අනික් අය කියන හැමදේම ඇත්ත තමයි කියලා පිළිගන්නේ. INTJ ලා ගොඩක් වෙලාවට තමන්ට දවසේ වැඩි හරියක් තමන්ට දැනෙන දේවල්, තමන්ගේ හැඟීම් ගැන ගොඩාක් හිතනවා. ඉතින් තමන්ට මොනවාගේ තමන්ගේ ඉමෝෂන්ස්, තමන්ට දැනෙන හැඟීම්, තමන්ට හොඳයි කියලා හිතන දේවල්, නරකයි කියලා හිතන දේවල් දවසින් වැඩි වෙලාවක් අවධානයෙන් ඉන්නේ. ඉතින් මම මේ දේ කරොත් හොඳයි වගේ, ඒ කියන්නේ එයාලගේ මූඩ් එකට අනුව එයාලා තීරණ ගන්නවා. එයාට හොඳ මූඩ් එකක් නම් තියෙන්නේ කොහේ හරි යනවා. ඒ වගේ තමන්ට තියෙන මූඩ් එක අනුව තමන්
යම් දෙයක් කරනවා කියලා එයාලා තීරණය කරනවා. ඉතින් ඒ INTJලාගේ හැටි තමන්ගේ ඉමෝෂන්ස්, තමන්ගේ හැඟීම්, තමන්ගේ මූඩ් එක ගැන ගොඩාක් අවධානයෙන් ඉන්නේ. ඉතින් ඒ වගේම INTJලා හැම වෙලේම වදිනවා තමන්ගේ පර්ෆෝමන්ස් ගැන. ඒ කියන්නේ අනික් අයට දෙන අත්දැකීම ගැන හැම වෙලේම වදිනවා. තමන් අනික් අයට නරක අත්දැකීමක් දෙයිද කියලා හැම වෙලේම ඔළුවේ වද වෙනවා. ඒ හින්දා INTJලා හැම වෙලේම try කරන්නේ ලස්සනට අඳින්න. ලස්සනට ඇඳන්ට පස්සේ අනික් අයට හොඳ අත්දැකීමක් නේ ඒක. ඉතින් ලස්සනට අඳින්න, ඒ කියන්නේ මොනාරි අත්දැකීමක් අනික් කෙනාට දෙන්න කලින් INTJ ගොඩාක් හිතනවා දෙන අත්දැකීම ගැන. ඇයි එයාලා බයයිනේ නරක අත්දැකීමක් දෙයි කියලා. ඉතින් බය හින්දා එයාලා ගොඩාක් අත්දැකීමක් දෙන්න කලින් එයාලා ගොඩාක් හිතනවා. ඉතින් ඒ හින්දා INTJලා පුළුවන් තරම් උපරිම හොඳට perform කරන්න තමයි try කරන්නේ. අනික් අය හිනස්සවන්න, අනික් අයට හොඳ අත්දැකීමක් දෙන්න, අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න, සින්දු කියන්න, නටන්න, ඩාන්ස් කරන්න, නටන්න, තව සින්දු කියන්න. ඒ කියන්නේ අනිත් අය වෙනුවෙන් අනිත් අයට වින්දනයක් දෙන විදිය දේවල් තියෙන්නේ. ඒ වින්දනයක් දෙන දේවල් INTJලා බොහොම පරිස්සමෙන් කරන්නේ. හොඳට හොයලා බලලා මොකද එයාලා හැම වෙලේම වද වෙනවා අනික් අයට නරක අත්දැකීමක් තමන් දෙයි කියලා. ඒ වගේ මම උදාහරණයකට මේ හිතමු INTJ කෙනෙක් කෑමක් හදනවා කියලා. ඉතින් කෑමක් හදනවා INTJ හැම වෙලේම වදනවා. කෑම රහ වෙයිද, අනික් කෙනා කෑමට බනීද, කෑම රහ නැහැ කියයිද කියලා හැම වෙලේම ඔළුවේ වැඩ කරනවා. ඉතින් ඒක එයාලගේ හැටියක්. ඉතින් එයාලා උපරිම උත්සාහය ගන්න කෑම එක පුළුවන් තරම් රහට උයා දෙන්න. අනික් අයගෙන් රහයි කියන වචනේ ගන්න. ඉතින් එහෙම හදලා අනික් කෙනා කෑම රහයි කිව්වට පස්සේ එයාට ලොකු සතුටක් හම්බ වෙනවා. මං කලින් කිව්වේ අනික් අය තමන් ගැන ලොකුවට හිතනවාට INTJ ගොඩාක් කැමතියි කියලා. ඉතින් එහෙම තමයි තමන්ගේ පර්ෆෝමන්ස් ගැන ගොඩාක් හිතනවා INTJලා. ඒ වගේම INTJලා සමහර වෙලාවට අනාගතේ වෙයි කියලා හිතන දේවල් ගැන පොඩ්ඩක් වද වෙනවා. අනික් අයගේ උමනාවන්, අනික් අයගේ උමනාවන් ගැන පොඩ්ඩක් වද වෙනවා. අනික් අයට මොනවද ඕනි කියලා පොඩ්ඩක් හිතනවා. මේ තව අනාගතේ වෙයි කියලා හිතන දේවල් එහෙම මේ එයාලා පොඩ්ඩක් වද වෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න අනාගතේදී නරක දෙයක් වෙයිද කියලා පොඩ්ඩක් සැකෙන් ඉන්නේ. ඒ වගේම INTJලා හිතන් ඉන්නේ එයාලා ගොඩක් අනිත් මිනිස්සුන්ට වැඩිය බුද්ධිමත් කියලා මතේ තමයි ඉන්නේ. ඉතින් ගොඩක් ආදී INTJ ගොඩක් බුද්ධිමත්. ඉතින් එයාගේ මොලේනුත් එයාට හිතෙන්නේ මං ගොඩක් අනික් අයට වැඩිය බුද්ධිමත් මිනිස්සෙක් කියන මතේ තමයි INTJලා ඉන්නේ. ඒ වගේම INTJලාගේ තියෙන දුර්වලතාවයක් තමයි අනික් අයගේ හැඟීම්, අනික් අය සතුටින්ද දුකෙන්ද ඉන්නේ කියලා INTJලාට ලොකු තේරුමක් නැහැ, ලොකු අයිඩියා එකක් එන්නේ නැහැ. එයා තමන්ගේ ඉමෝෂන්ස්, තමන්ගේ හැඟීම්, තමන්ගේ මූඩ් එක ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ඒවට අනික් අයගේ තමන්ගේ වටේ ඉන්න අනික් අයගේ මූඩ් එක, අනික් අයගේ ඉමෝෂන්ස්, අනික් අයගේ ෆීලිං, අනික් අයගේ දුක සතුට ගැන වැඩි දැනෙන්නේ නැහැ. ඉතින් ඒක එයාලට තියෙන ගැටලුවක්. ඉතින් ඒක එයාලගේ ගැටුවක්. ඒ වගේම සමාජ සාරධර්ම, සමාජයේ සිරිත් විරිත්, හොඳ නරක දේවල් ගැන ලොකු අයිඩියා, සමාජයේ තියෙන සිරිත් විරිත් ගැනම ලොකු අයිඩියාවක් ඔළුවට එන්නේ INTJලාගේ. ඒක එයාලට තියෙන පොඩි ගැටලුවක් යාළුවනේ. ඒ වගේම INTJ තමන්ගේ මූඩ් එක ගැන තමයි ගොඩක්ම හිතන්නේ. අනික් අයගේ දුක සතුට ගැන වැඩි එයාට දැනෙන්නේ නැහැ. ඉතින් ඒක එයාලගේ පොඩි ගැටලුවක්. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් හැම පස්සේ ටයිප් එකකට ඉතින් අඩුපාඩු තියෙනවා. ඉතින් ඒ වගේම INTJලාගේ ගොඩක් නරක පුරුදු තියෙන්න පුළුවන්. ඒ අර මං කියවන හැම මිනිස්සෙටම යකෙක් ඉන්නවා කියලා. ඉතින් INTJලාටත් යකය උසනවා. එහෙම නැත්නම් INTJලා ගොඩක් මේ නරක විදියට, ඒ කියන්නේ නරක පුරුදු වුණාට පස්සේ INTJලා ගොඩක් තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩි හිතන්නේ නැතුව යනවා. අනික් අය
අනික් අය එක්ක තියෙන සම්බන්ධකම් නැති කර අනික් අය අනික් අයගේ අනික් අයට බොරු කරනවා අනික් අය විශ්වාස කරන්න නැතුව යනවා මේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් ඒක ගැටලුවක් INT කියලා ගොඩක් වෙලාවට තමන්ගේ සෞඛ්‍ය ගැනීම හිතන්නේ නැති ඒවා ගොඩාක් තියෙනවා ඉතින් ඒක යාට ලොකු ගැටලුවක් ඉතින් තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩි හිතන්නේ නැති වෙන්න පුළුවන් නැත්නම් විශ්වාසයේ බිඳෙන විදිය වැඩ කරන්න පුළුවන් එහෙම නැත්නම් අනික් අය උමනාවන් ගැන හිතන්නේ නැතුව තමන්ගේ උමනාවන් ගැන විතරක්ම හිතන්න විදිහේ පුරුදු ඇති කරගන්න පුළුවන් ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් INTJට ගොඩාක් තරහා ගියාම නැත්නම් ගොඩාක් නරක විදියට හැසිරෙනකොට ඒ දේවල් වෙන්න පුළුවන් ඒ වගේම INTJලා ගොඩාක් නරක විදියට හැසිරෙනකොට තමන් ලබන අත්දැකීම ගැන විතරයි හිතන්නේ අනික් අය ලබන අත්දැකීම ගැන වැඩි හිතන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා අනික් අයට නරක අත්දැකීමක් දෙනවා. මේ තමන් හොඳ අත්දැකීමක් ලබාගෙන අනික් අයට නරක අත්දැකීමක් දෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා INTJලා ගොඩාක් නරක ගොඩාක් තරහා ගියාම හරි ගොඩාක් නරක විදියට ජීවත් වෙනකොට හරි ඉතින් ඒ වගේම INTJලා INTJලට ගොඩාක් ජීවිතේ වැඩියෙන්ම ඕනේ විශ්වාසය ට්‍රස්ට් කියන්නේ විශ්වාසයනේ ඉතින් විශ්වාසය තමයි INTJලට ගොඩාක් වැදගත් ඉතින් INTJට අනික් අය තමන් ගැන තියෙන විශ්වාසය තමන්ට අනික් අය ගැන තියෙන විශ්වාසය ගොඩාක් වැදගත් ඉතින් INTJලා කැමති නැහැ අනික් අය තමන්ට බොරු කරනවාට එහෙම ඉතින් එකිනෙකා අතර තියෙන විශ්වාසය ට්‍රස්ට් විශ්වාසය තමයි වැඩියෙන්ම වැදගත් INTJට ඒ වගේම රෙස්පෙක්ට් ගෞරවය කියන දේත් INTJලට ගොඩාක් වැදගත් ඉතින් සමාජයේ තියෙන පිළිගැනීම ගැන INTJලට ගොඩාක් හිතෙනවා ඉතින් සමාජයේ තියෙන තමන්ට තියෙන පිළිගැනීම ගැන අනිත් අය තමන්ට ගරු කරනවාද කියන එක ගැන INTJලා ගොඩාක් සැලකිල්ලෙන් ඉන්නේ ඒ වගේම එයාලා ගොඩාක් සැලකිලිමත් වෙනවා ඉතින් සමාජයෙන් කොන් වුණාම අනික් අය තමන්ට ගරු කරන්නේ නැති වුණාම එයාට ගොඩාක් දුක හිතෙනවා ඉතින් ඒක එයාලගේ හැටියක් ඒ වගේම ඔයාලා හොඳටම දන්න බුදුහාමුදුරුවෝ ඉන්නේ බුදුහාමුදුරුවෝ INTJ කෙනෙක් එයා INTJ පර්සනැලිටි ටයිප් එකට අයිති කෙනෙක් තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ඉතින් එහෙම තමයි INTJලා ගොඩාක් අඩුයි මේ ලෝකේ බුදුහාමුදුරුවොත් INTJ කෙනෙක් හරි ඉතින් විද්‍යාත්මක ප්‍රධාන කරුණු ටික මම කිව්වා ඉතින් තව එයාලා ගැන අමතර විස්තර ටිකක් කියන්න ඉතින් එයාලත් ඉතින් මම කලින් කරපු පර්සනැලිටි ටයිප් වල වගේ ගොඩාක් දේවල් පටන් ගන්න ආසයි ඒ කියන්නේ ගොඩාක් දේවල් පටන් ගන්න ලොකු ශක්තිය වැය කරනවා ඒ වුණාට පටන් ගත්ත දේවල් ඉවර කරන්න ශක්තිය අඩුයි ඉතින් පටන් ගන්න හැමදේම එයාලා ඉවර කරන්නේ නැහැ වැඩ 10ක් පටන් ගත්තොත් වැඩ 6ක් අතම්ම කරනවා දෙක තුනක් එයාට කරන්න බැරි වෙනවා එයාලා අවතෙන් දේවල් පටන් ගන්න ආසයි එයාට ඒ දේවල් කරන් යන්න ඒ දේවල් ඉවරයක් කරන්න අමාරුයි එයාලට ඒක එයාලගේ හැටියක් ඒ වගේම INTJලා ගොඩාක් ඩිරෙක්ට් ඒ කියන්නේ කියන දේ කෙලින් කියනවා වහෙන් වරෝ කියන්නේ කියන දේවල් කෙලින් වචන දෙක තුනෙන් කියනවා වහින් වරෝ කතා නැහැ කෙලින්ම කියනවා මේ ඕඩර්ස් ඒ අන දෙනවා හොඳට අන දෙන්න පුළුවන් ඉතින් අන දෙන විදිය තමයි INTJලා කතා කරන්නේ කෙලින්ම ඩිරෙක්ට් මේ හිතේ තියෙන දේ කෙලින්ම ඩිරෙක්ට් කියනවා අනිත් මනුස්සයට ඒක යාළගේ හැටි ඒ වගේම යාලා කරන දේවල් ගොඩාක් ඉක්මනට කරනවා ඒ කියන්නේ එයාලා කැමති හිමීට අතගගා වැඩ කරනට එයාලා කැමති එයාලා ගොඩාක් ස්පීඩ් හැමදේම ඉක්මනින් කරන්න තමයි යාට ඕනේ හිමි වැඩ කරන්න එයාලා කැමති නෑ ඒ වගේම INTJලා ගොඩාක් බුද්ධිමත් ඒ කියන්නේ INTJලා මොකක් හරි වැඩක ජොබ් එකක ඉන්නවනම් INTJලා වැඩ ගොඩක් ගැන ලොකු මේ ඉක්මනින් දැනගන්න පුළුවන්
ඒ කියන්නේ ඔය හිතමුකෝ INTJ මකයි ජොබ් එකක ඉන්නවා කියලා. මකයි රැකියාවක ඉන්නවා. INTJට ඒ රැකියාවේ තියෙන සීලම අංශ ගැන ඉගෙන ගන්න පුළුවන් ගොඩයි ඉක්මනට. ඒ කියන්නේ මොකක් හරි සිස්ටම් එකක හැමදේම හැමදේම ඉගෙන ගන්න පුළුවන් ඉක්මනට. මකයි සිස්ටම් එකක් ගැන එයාට ගොඩක් ඉක්මනින් දැනුම අරගෙන ඒ දේ ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. ඒ යම් දෙයක යම් දේවල් ගොඩක ප්‍රවීණයෙක් වෙන්න පුළුවන් INTJලාට. ඒක එයාට තියෙන දක්ෂතාවයක්. ඒ වගේම INTJලා හැමලේම තමන්ගේ හදවතට දැනෙන දේ තමයි කරන්නේ. තමන්ගේ හදවත හાર્ට් එක හදවතට ඇහුම්කන් දෙනවා ගොඩක් INTJ ගොඩාක් වෙලාවට කරන හැම වැඩක්ම තමන්ගේ හදවත කියන දේ තමයි කරන්නේ. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඉතින් INTJලා බලන්නේ තමන්ගේ හදවතින්ම විනෝද වෙන්න. ජීවිතේ විඳින්න තමයි try කරන්නේ හදවතින්ම INTJලා. ඉතින් ඒ වගේම තමන්ගේ හදවතට ඇහුම්කන් දෙනවා. ගොඩක් අර යුද්ධකදී එහෙම පෙරමුණ ගන්න INTJ. මොකද තමන්ගේ හදවතින්ම කියනවා මේ යුද්ධේ කොහොම හරි ඉවරයක් කරන්න ඕනේ එහෙම කියලා. අර හදවතින් එන ගැම්මට තමයි මේ යුද්ධයක් එහෙම වුණා කරන්නේ INTJලා. ඒවට බය නැහැ. මොකද තමන්ගේ හදවතින්මයි මේ දේවල් වෙන්නේ. ඉතින් හදවතින් එන ශක්තියට අපේ වචෙන් කියව ගැම්මට ඒ එනර්ජි එකට INTJලා ඒ එනර්ජි එකට අනුව තමයි වැඩ කරන්නේ. ඉතින් එයාලා ඒක ගොඩක් හොඳ ගතිගුණයක් එයාට හම්බෙලා තියෙන. ඒ වගේම INTJට ලොකුවට අර සෝෂියල් ස්කිල්ස් කියන්නේ මිනිස්සු එක්ක කතා බහ කරන එක, මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන එක, මිනිස්සුත් එක්ක යාළු වෙන එක. එයා පොඩ්ඩක් INTJට වැඩි ලොකු දැනුමක් නැහැ. මොකද ඒ ගතිය තියෙනවා. ඒ කියන්නේ සෝෂියල් ස්කිල්ස් මිනිස්සු එක්ක ගනුදෙනු, මිනිස්සු එක්ක සම්බන්ධතා ඇති කරගන්න විදිය ගැන ඒ කියන්නේ ඒක අමාරුයි ටිකක් INTJට ඉන්න විදියට. ඉතින් INTJට මානව සම්බන්ධතා පවත්වා ගන්න පොඩි අපහසුතාවක් තියෙනවා. ඉතින් ඒක එයාලට තියෙන පොඩි අඩුපාඩුවක්. ඉතින් ඒ හින්දා INTJට යාළුවෝ ටිකක් අඩුයි. ඉතින් ඒ ගතිය තියෙනවා INTJලා ගොඩක් තමන්ට උමනා දේ ගැන සැලකිලිමත් වෙන ඉඳලා තමන් ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට්. තමන් තනි පුද්ගලයෙක් විදියට ගොඩනැගින්න තනි පුද්ගලයෙක් විදියට දේවල් කරන්න තමයි INTJලා ගොඩක් පෙළඹෙන්නේ. ඉතින් INTJලා ගොඩක් වෙලා තනියම ජීවත් වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. INTJලා ගොඩක් තමන්ගේ නිදහස, තමන්ගේ උවමනාවන් ගැන සැලකිලිමත් වෙනවා හැම වෙලේම. හරි මට ප්‍රධාන වශයෙන් INTJ ගැන ඔය ටික තමයි ඔළුවට එන්නේ. ඉතින් මේ මොනවයි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා පල්ලෙන් කමෙන්ට් කරන්න යාළුවනේ. මම ඔයාලට මට තියෙන දැනුම අනුව මම ඔයාලට මේ උදව් කරන්න. ඉතින් හරි අපි INTJ ගැන කතා කරා. ඉතින් ඔයා පොඩක් බලන්න මේ ගති ලක්ෂණ ඔයාට තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම INTJ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක් දුර්ලභ මිනිස්සෙක් එහෙනම්. මොකද 100ට 1-2ක් වගේනේ ඉන්නේ මේ ලෝකෙෙම. ඉතින් පොඩක් ඔයා INTJ කෙනෙක් කියලා ඔයා හිතනවා ආයේ දෙපාරක් තුන්පාරක් මේ වීඩියෝ බලන්න. එතකොට ඔයාට හොඳ අයිඩියා එකයි ඔයා INTJ කෙනෙක්ද නැද්ද කියලා. නැත්තම් ඔයාගේ වටේ ඉන්න අය, ඔයාගේ පවුලේ කවුරු හරි INTJ කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ වලට සමාන නම් එයා බොහෝ විට INTJ කෙනෙක් වෙන්න පුළුවන් යාළුවනේ. හරි යාළුවනේ අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. ඊළඟ වීඩියෝ අපි කතා කරන්නේ INFJලා ගැන. ඉතින් ඉන්ටර්නෙට් එකේ INFJලා ගැන ගොඩාක් කතා වෙනවා. එයා තමයි දුර්ලභම කියලා. ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝෙන් දුර්ලභම පර්සනැලිටි ටයිප් එක ගැන. හරි යාළුවනේ එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. සුබ දවසක් ඔයාලා හැමෝටම.